තාරක මල්ලි. ඔය අයියා කියන්නේ. බලපංකෝ බැනර් එකට ගහන්න 100ගේ ෆොටෝ එකක් නැහැනේ. අප්පා. වයසක මිනිස්සු නැති වුනහම ඕක තමයි ඉතින් ලෙඩේ. උඹ කෝකටත් අර කාමරේ තියෙන කබඩ් වගේ. ඒකේ ෆොටෝ ඇල්බම් වගේක් තියෙනවා මම දැක්කා. අනිත් පොඩ බලපන් 100ගේ ෆොටෝ එකක් තියෙනවා. හරි මට අක්කා කියලා බලන්න. මේ ෆොටෝ එකක් තිබ්බොත් එහෙම හන්දි ස්ටුඩියෝ එකට ගිහිල්ලා බැනර් එකක් ගහගෙන වරින් ඈ. හරි මට අක්කා බලන්න. එහෙම හරි. බැනර් එක ගිහලා ගහනම දැම්මා. බැනර් එක ගැහුවද උඹ? ඔව්. යමම් බලන්න යමම්. මේ හදිසිය කොහෙන්ද බං කොස්සෝ යන්නේ? කොස්සෝ නෙම බත් විතරක් හරි උයලා දාමු බං. උන්ට උයාගෙන පන්දරේ අර තියෙන වැඩේ ගිනි ගින්දට කරලා තියන්නේ. මොකක්ද අර කොර කරලා තියෙන්නේ? ෆොටෝ එකක් හෙව්ව තිබ්බේ නෑ අයියා. කොහොම හරි දැන් මේ වැඩේ මෙතන වෙන්නත් එපේ. සග්ගාලා කියලා මිනිහ ෆොටෝ එකක් ගහගත්තා. හන්දි ස්ටුඩියෝ මල්ලි කිව්වා පණ පිටින් ඉන්නා වගේ සී එඩිටක් දාලා දෙන්න කිව්වා. සුපිරියට එඩිට් කරලා කොල්ලා. වැඩේ ගිනි ගින්දට වෙලා තියෙනවනේ හෙලනේ. සැපට කොරට වෙලා තියෙනවා අයියා වැඩේ. තෝ වගේ මෝඩ බුල හරකෙක් යකෝ. මිනිහ ෆොටෝ දානවද බැනර් එකකට? ඒ මදියට අර මෙහෙමත් කරගෙන ඉන්නේ. මෝඩ හරක කවදාද මේක?